අයබෝවන් තවත් විමසුම වැඩසටහනක් සමගින් අපි හමු වෙනවා. අදත් මා සමග සුපුරුදු පරිදි දමිත වික්‍රමසිංහ සහ අයබෝවන් මහින්ද ආර්යවංශ සහභාගී වෙනවා. අපි අද මාතෘකාව හැටියට තෝරගත්තේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් සහ කාලීන වශයෙන් දැනට සාකච්ඡාවට භාජනය වෙලා තියෙන සමහර අවස්ථාවලදී අපිට කියන්න පුළුවන් ප්‍රශ්න සහගත මට්ටමක තියෙන මාතෘකාවක්. ඒ තමයි යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. මුලින්ම මම අහන්න කැමති දමිතගෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් ඇතුළත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවා කියලා මේ කියනවා. එතකොට මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ අවුරුද්දකින් රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන්ද කියලා? උදේ ඒක දැන් මේගොල්ලෝ මෙහෙමනේ මැජික් කාර්යය වගේනේ පෙන්වන්නේ. ඕකේ යටි කතාව මේක අවුරුදු ගාණක් තිස්සේ ගියපු ව්‍යාපෘතියක්. මේගොල්ලන්ට මේ අවසන් කරන්න ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අවසන් කිරීමේදී මේගොල්ලෝ කරපු විදිය අපි දැක්කනේ. අපි මම හිතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවානේ වැඩසටහන ඉදිරියේදී. මම මේක දකින්නේ මේගොල්ලෝ අවුරුද්දකින් කරපු ප්‍රතිසංස්කරණයකුත් නැහැ. නමුත් ඒකේ අවසන් දැන් අන්තිම අවුරුද්දනේ ඕනම වැඩසටහනක ඒ කියන්නේ ඉම්ප්ලිමන්ටේෂන් ස්ටේජ් එකනේ. දැන් ඒක කරගන්න බැරි එක අපිට මේගොල්ලන්ගේ හොඳටම පෙන්눔 කරුණා. දැන් මේ ප්‍රශ්නගත ඒ කියන්නේ ප්‍රශ්නේ පැනනගුණාට පස්සේ තමයි මේගොල්ලෝ කියන්න ගත්තේ මේක 2019 ඉඳන් කරන එකක් කියලා. නමුත් අවුරුද්දක් වෙන කෙටි කාලයක ලෝකෙ කොහෙවත් කිසිම රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරලා නැහැ. ඒ කියන්නේ දැන් මහින්ද දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක කරන්න නම් මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ දැන් ආණ්ඩුවක් ඇවිල්ලා අවුරුද්දකින් ප්‍රතිසංස්කරණ කියලා කියනවා. එතකොට දැන් ඒකේ අවසානම කොටස තමයි කොහොම ටික හරියට වෙලා පොතක් වශයෙන් හරි යම්කිසි ලේඛනයක් වශයෙන් ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන්ට මේක ලැබෙන්න ඕනේ. දැන් ඒ එතෙන්ට එනකල් හරියට ආවද නැද්ද කියන එක කවුරුත් දන්නේ නැහැ. කිසි කෙනෙක් දන්නේ නැහැ මේ. එතකොට මම අහන්නේ දැන් ඔබ දන්න ආකාරයට දැන් මේ මොකද ඔබ ගෙදර මම හිතන්නේ ගුරුවරයෙක් ඉන්නවනේ. එතකොට ඔබ දන්න ආකාරයට මේ සම්බන්ධයෙන් ගුරුවරුත් එක්ක හෝ දෙමාපියන් සමග හෝ වෙනත් සංවිධානත් සමග මේ ආණ්ඩුව සාකච්ඡාවක් එහෙම නැත්නම් කතිකාවක් තිබ්බද? නෑ කිසිදු සාකච්ඡාවක් කරන්නේ නැහැ. මම ඇත්තටම ගුරුවරු එක්ක කතා කළා. ගෙදරත් මම කතා කරනවා. නමුත් ඒ අය මේක දන්නේ නැහැ මොකක්ද කියලා. මේ පිළිබඳව කිසිම අවබෝධයක් දැනුමක් නැහැ. මට පොඩ්ඩක් මේ සඳහන් කරන්න ඕන. මොකද හේතුව මේ ආණ්ඩුව ගැන පොඩි මතක් කිරීමක් කරන්න ඕන. මොකද මේ මතක් කිරීම අර මහා සුපිරි ජාතක කියන ජාතක කතාවක් තියෙනවා. ඒ ජාතක කතාවේ ඒකේ 4 වෙනි සිහිනය තමයි මහා බරපැට වූ කරත්තවල පළපුරුදු නැති ලපටි ගොනුන් බැඳ සිටින. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒක ලපටි නෑ. ලපටි ඔළුවෙන් ලපටි. මොලේ ලපටි. මොලේ ලපටි ගාව තමයි තියෙන්නේ. ඒ වුණාට ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ මේ දන්නවයි කියලා. නමුත් ඒගොල්ලෝ ලපටි. ඒ නිසා ඉතින් අපිට ඒ වුණාට එහෙම කියලා අපිට එයාට මේ සමාවක් දෙන්න බෑ මේ වගේ දේවල් වලට. මේ වගේ ජාතික අපරාධනේ. බෑ. මේවා ජාතික අපරාධ. මේ රටේ මානව සංස්කෘතිය එහෙම නැත්නම් මානව සමාජයේ පැවැත්ම තීරණය කරන මෙවැනි දෙයකදී මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ඇවිල්ලා එතකොට මේ අහිංසක දරුවෝගේ පෞරුෂය නැති කළා, පෞරුෂය බිඳ දාලා බෙලහීන තත්ත්වයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවනේ. ඒකට අපි ඉඩ දෙන්න බෑනේ. මම මේ ප්‍රශ්නය කෙලින්ම යොමු කරනවා මේක නරඹන දෙමාපියන්, විශේෂයෙන්ම අම්මලාට. අම්මලා ඔබ කැමතිද තමන්ගේ පිරිමි දරුවා සමලිංගිකයෙක් වෙනවා දකින්න? මේ මානව සමාජය පවතින්නේ වර්ගයා බෝ කිරීමත් එක්ක. ඒතකොට මේ වර්ගයා බෝ කිරීමට එරෙහිව යනවා කියන්නේ දමිත මේක ඇවිල්ලා ස්වභාව ධර්මයට එරෙහිව යාමක්. එතකොට තමුන්ගේ අම්මා කැමති නම් තමන්ගේ පුතා කොල්ලෙක්ව කසාද බැඳලා එහෙම නැත්නම් ලිවින් ටුගෙදර් ඉන්නවට ගෙදර කාමරයක එහෙම නැත්නම් කොහේ හරි කාමරයක් අරගෙන අම්මේ ඔබ කැමතිද? ඒක තමයි අපිට අහන්න තියෙන්නේ. ඒතර දැන් ඔබ සඳහන් කළා මේගොල්ලෝ කිව්වා කියලා වැඩේ වැරදුනාට පස්සේ මේගොල්ලෝ කිව්වලු මේක මේ 2019 ඉඳලා ආපු කරුණා කරලා අපි ආණ්ඩුවට අභියෝගයක් කරනවා 2019 ඉඳලා මේක තිබුණා නම් ඒ තිබුණු වැඩපිළිවෙල තුල ඔය කියන සමලිංගික කතාව ඒ
ක්‍රියාවලියේ කොහේ හරි සඳහන් වෙලා තිබුණද කියන එක ජනතාවට කියන්න. අනිවාර්යයෙන්ම මොකද මේගොල්ලන්ට වගකීමක් තියෙනවා දැන් ඕක උදේ දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ මේ ඉංග්‍රීසි පොතේ අර බඩි නෙට් කියන එක. නමුත් ඔබ බැලුවොත් 6 වසරේ පුරවැසි අධ්‍යාපන පොතේ සමලිංගික කොඩියට සමාන වූ පිටකවරයක් දාලා තියෙනවා. දැන් පුරවැසි අධ්‍යාපනයේට දේ දුන්න අදාළ වෙන්නේ නැහනේ. මොනවා හරි විද්‍යාව හරි භූගෝලයේ හරි පොතක දේ දුන්න දැම්ම නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව දේ දුන්න අදාළයි. දැන් පුරවැසි අධ්‍යාපනයේට දේ දුන්න අදාළ වෙන විදිය කොහොමද කියලා අපේ අගමැතිතුමිය මම හිතන්නේ මේ රටට කියන්න ඕන. ඇත්ත වශයෙන්ම ඇය මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදකලා කිව්වා අපි ඒක දාලා තිබ්බට ඒ වෙබ්සයිට් එකට යන්න කියලා අපි කොහෙවත් කියලා නැහැ. ඒකට අර මේක වගේ හොරාගේ අම්මගේ පේරානවා කියන කතාව. ලැජ්ජයි හිරිකිතයි අප්‍රසන්නයි. ඒකත් උදේ අර මේ ගහයි කියලා දැනගෙන හිටියේ එච්චර ගහයි කියලා දැනගෙන හිටියේ නෑ වගේ ගොන් කතා මේ වගේ දේවල් මට හිතා ගන්න බැරි. අනිත් ඒ රටේ අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යවරිය ඇයි මේ රටේ මහ ජනතාව කවුරු හරි ඇවිල්ලා ඔබව පොළඹවනකම් හෝ ඔබට මග පෙන්වීමක් දෙනකම් ඉන්නේ මේවට විරුද්ධ වෙන්නේ නැතුව. අනිවාර්යයෙන් යන්න ඉස්කෝල ගාව යන්න කතා කරන්න උද්ඝෝෂණ කරන්න. මේක කතා කරන්න මේක ඇත්තටම සංවාදයක් ඇති වෙන්න ඕන ප්‍රශ්නයක්. මේක සංවාදයක් නෙවෙයි මේක පෙරලලා ගන්න ඕනේ ප්‍රශ්නයක් වෙලා තියෙන්න ඕනේ. මොකද හේතුව අපේ ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන ඒගොල්ලෝ ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟ පරම්පරාව වලට මොකද්ද මේ ඒ වගේ මොකද අපි කියන්න ඕන අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නෑ ඒක කෙරෙන්න ඕනේ. ඒක කරන විදිය ගැන අපි මේ ප්‍රශ්නේ තියෙනවා. ප්‍රතිසංස්කරණය වැරදි කියනවා මිසක කියන්නේ මේ මෙතන පෙන්වන්න හදනවා මේ ප්‍රතිසංස්කරණ වලට මිනිස්සු එරෙහි වෙනවා කියලා. ඒක තමයි ඊළඟ තියෙන මේගායගේ තියෙන අන්තිම ජඩම ගතිය තමයි. එයා පෙන්වන්න හදනවා. ඒගොල්ලෝ 83 දවල පත්‍රිකාවට විරුද්ධ වුණා වගේ අපි විරුද්ධ නෑ. වගේ එහෙම මේ විරුද්ධයි. මේ ඒකට නෙවෙයි විරුද්ධ අම්මයි තාත්තේ. දාබර පවුල් වල ඉන්න සමාජිකයෝ වැඩිහිටියෝ කතා කරලා බලන්න මේ විරුද්ධ වෙන්නේ ඒකට නෙවෙයි. මේ විරුද්ධ වෙන්නේ ඔබගේ පුත්‍රයාට එහෙම නැත්නම් ඔබගේ දියණියට සමලිංගික සහකාරවරයෙක් හෝ සහකාරියක් හොයාගන්න අනුබල දෙන අධ්‍යාපන ක්‍රමයක් හදනවටයි අපි මෙතන. අනිවාර්යයෙන්. ඒ වගේම අපි මේ සමලිංගිකයන්ට එරෙහිවත් එහෙම හෝමෝෆෝබියාවක්වත් ඒවා මුකුත් නැහැ. ඒවා රජ කාලෙත් තිබුණා. ඒවා අද කාලෙත් තියෙනවා. කාලෙත් ඇති පිට රටවල් වලත් ඇති. ඒවාට මේ පොතට දාන්න තරම් උගන්නන පොතට දාන්න තරම් වර්ධනය කරලා පහළ මට්ටමකට වැටිච්ච දෙකේ පන්තියේ නින්දිතයි අප්‍රසන්නයි. ඇත්තටම අගමැතිවරිය කාන්තාවක් ඇති. ඔබ දැක්කද දැන් මේ අගමැතිවරියට බැන්නා කියලා මෙතන මේ අගමැතිවරියට බනින්න මේ එයා ඇඳේ එයා කායෙත් එක්කවත් මොනවද කරන්න කියන එකට අපි කවුරුත් බැනලා නැහනේ. ඒ හොයන්නෙත් නැහැ අපිට වැඩකුත් නැහැ. හැබැයි මේ කියන්නේ රටේ අගමැති සහ අධ්‍යාපන ඇමතිවරියටනේ මේ කියන්නේ විවේචනය කරන්නේ. ඒක මිනිස්සුන්ගේ ප්‍රවේශී අයිතිවාසිකමක්. කාණිහාර තියෙන අයිතිවාසිකමක්. එතකොට ඔබ දුටුවද මතකුමට කාන්තාව ටිකක් ගිහිල්ලා හරි කියලා ඒකට විරුද්ධ වෙන අයට එරෙහිව කතා කරනවා කියන්නේ දැන් මේක NGO මේ ප්‍රොජෙක්ට් එකක්නේ. එතකොට එහෙම වුණාන් පස්සේ ඒවෙන් ජපන පිරිසක් ඉන්නවා විශාල. ඒ පිරිස තමයි එතන හිටියේ. ඒ කාන්තාව කියාගත්ත ඒ පිරිස තමයි හිටියේ. නැත්තම් මේ රටේ ආදරණීය අම්මලා තාත්තලා මේ කියන්නේ දරුවන්ගේ දෙමව්පියෝ නෙමෙයි එතන හිටියේ. ඇත්තටම මේ මහින්ද JVP එකට වෙච්ච එක ගැන තමයි කනගාටුනේ. ඔව් ඉතින් ජනතාව විමුක්ති පෙරමුණ අපි තුන් දෙනාගෙන් කවුරුත් සම්බන්ධ වෙලාවත් මේ ප්‍රතිපත්ති අපි අනුමත නොකරට යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් තුල රට ගැන හැඟීමක් ඇතුව හිටපු පිරිසක් ඒක හිටියා. විනය මාලාවක් තුල හිටපු අනිවාර්යෙන්. දැන් මේක NGO එකක්. මේකේ තනිකරම මේ අර කියන්නේ හැබිචෝල් මිනිස්සු ටිකක් මේක ආක්‍රමණය කරලා අර ගමේ අහිංසක JVP කාර්යයට තව ටික දවසකින් පාරේ බහින්න බැරි වෙන තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඔව් දැන් මේකෙන් ඉදිරියේදී මිනිස්සුන්ට සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙයි මේ සමහර ඇඳුම් පවා ඇඳගෙන සමහර වර්ණ ඇඳගෙන යාම පවා. මොකද මිනිස්සු එතකොට බලන්න පුළුවන්. මොකද දැන් මේ අනවශ්‍ය දෙයක් මේගොල්ලෝ මාකට් එකට ගෙන අනවශ්‍ය දෙයක් සමාජයට ගෙන සමාජගත කරන්න සමහර විට ඔබට හිතෙන්නේ නැද්ද මේ හිතාමතා කරපු වැඩක් කියලා මිනිස්සුන්ට වැඩිපුර මේක ගැන කතා කරන්න අවස්ථාවක් සලස්ලා? ඔව් ඉතින් මෙහෙමනේ දැන් අපි කොච්චර දැන් මෙහෙමයි අපි සමලිංගිකත්වයට විරුද්ධ නැහැ කියලා අපි එකඟ වුණානේ. ඒ සමලිංගිකවට එන්න පුළුවන්. ඒක මානසික අයිතියක්.
ප්‍රවර්ධනයට අපි දැඩිව විරුද්ධ. හැබැයි දැන් අග්‍රාමාත්‍යවරිය කතිකාචාර්යවරියක් වශයෙන් ඉන්නකොට මම මේ දැක්ක වීඩියෝ එකක්. ගේ ඇන්ඩ් ලෙස්බියන් ලොබි එකෙන් හදපු වීඩියෝ එක එතුමිය සමලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. පැහැදිලි. එතකොට එතුමියට මේ චෝදනාව එනකොට ගැලවෙන්න බෑනේ. එතකොට එතුමියට කියන්න මේ උත්තරේ නෙමෙයි හාමුදුරනේ මේක දාලා තියෙනවා හැබැයි යන්න කියලා නෑ වගේ බොළඳ උත්තර වලින් මේකෙන් බේරන්න බෑ. මම විරුද්ධයි. බොළඳ උත්තරයක් නෙවෙයි. නෑ ඒක බොහොම කෛරාටික බොහොම කෛරාටික උත්තරයක්. උත්තරයක් නෙවෙයි අතන. ඒ කියන්නේ මේගොල්ලෝ බැලුවේ හැමදාම මේගොල්ලෝ බලයට ආවෙත් මිනිස්සු අන්දලානේ. බලේ පවත්ත ගන්නත් හදනවා මිනිස්සු අන්දලා. ඉතින් මහානායක හාමුදුරුවන්ටත් ඇත්තටම අහන්න තිබුණා මේ හරි ඒක යන්න කියලා නෑනේ. යන්න කියලා නැති වුණාට පුරවැසි අධ්‍යාපනයේ කවරේට දේ දුන්න දැන් මේයි. ඔතන මේ මට මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕනේ මේ මිනිස්සුන්ට මේක ජනතාව අහගෙන ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට ඔය අධ්‍යාපනය ගැන බොහොම ඔය කැබිනට් එක ගත්තාම ඕකේ ඉන්න ප්‍රධාන පුද්ගලයෝ ටික විශ්වවිද්‍යාල වලට ගියා කියලා කිව්වා උපාධි තියෙනවා කිව්වා එළි වෙලා තියෙනවා උපාධි නැහැ කියලා විශ්වවිද්‍යාල වලට ගියේ නැහැ කියලා එළි වෙලා තියෙනවා. ඉතින් ඒ අතරෙම ඔය උපාධි තියෙනවා කියලා ඉන්න පිරිසකුත් ඉන්නවානේ ඔය කැබිනට් එක ඇතුලේ ඔය ආණ්ඩුවේ. ඒ අයගෙනුත් අපි පැහැදිලිව පෞද්ගලිකව දන්නවා කිසි දවසක දේශන වලට සහභාගී නොවෙච්ච කිසි දවසක පැවරුම් එහෙම නැත්නම් අසයින්මන්ට්ස් ලියපු නැති හරි විශ්වවිද්‍යාලයේ භාෂාවෙන් කියනවා නම් පෙරේත පාදයෙන් පාස් වෙච්ච මිනිස්සු තමයි ඔය අවුරුදු ගණන් විශ්වවිද්‍යාල තැපලා අවුරුදු 3 ඩිග්‍රියට අවුරුදු 4 ඩිග්‍රියට අවුරුදු 7 8 10 ගත කරලා පෙරේත පාදයෙන් පාස් වෙලා යනවා කියලා කියන්නේ අන්න ඒ වගේ උපාධි ගත්ත අනිත් ඔය බහුතරයකට වැඩක් කරලා පළපුරුද්දකුත් නැහැනේ. කොහෙද වැඩක් කරලා? ඒ කියන්නේ කොහේ ආයතනයක ගිහිල්ලා යම් කිසි වැඩක් කරලා වැඩ කරන ක්‍රමවේදයක් ඒ කිසි දෙයක් නැහැ. මේගොල්ලෝ දන්නේ එකම දේ කයිවාරුවෙන් මිනිස්සු අන්දන්න එකයි විරුද්ධන එකයි. විරුද්ධයි. ඒගොල්ලන්ගේ මේ මූලස්ථානයේ තියෙන ඉතින් වැඩ කරන තැන පළවත්නේ. එතෙන්ට ඇවිල්ලා ඉතින් කයිවාරුවක් ගහලා යන එකනේ කරන්නේ. ඔව්. දැන් මේ තත්ත්වෙත් එක්ක ඔබ හිතනවාද පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව විවාදයක් විපක්ෂ නායකවරයා විසින් ඉල්ලන්න ඕනේ? ඇත්තටම කොහොමද මේ CID එකට යන කතාව පැත්තක ඒක විහිළුනේ. විහිළු. පාර්ලිමේන්තුව තමයි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය. පාර්ලිමේන්තුව තමයි ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ. ඒකෙදි විපක්ෂයේ යම්කිසි පියවරක් කරන් තියෙනවා විශ්වාස භංගයක් ගෙනල්ලා ඒක විවාද කරනකොට මම හිතන්නේ මේ පිළිවෙල එළියට එයි. දැන් සමහර අය අහනවානේ අයියෝ මේක දිනන්නද කියන්නේ කියලා. දිනන්න නෙමෙයි කියන්නේ. අන්න ඒක තමයි ඊළඟ සමලිංගික ප්‍රවර්ධනයට කැමැති කවුද අකමැති කවුද කියලා පෙන්වන්න. මේ ඡන්දේදී ඔබ සඳහන් කළා වගේ විශ්වාස භංගයේදී කතානායකවරයා කැමැතිද අකමැතිද කියලා අහුවාම ඔය කැමැති කියන මිනිස්සු කැමැති කියන්නේ මොකටද? විශ්වාස භංගය දිනන්න කැමැති කියන එකවත් ඒක පරද්දන්න කැමැති කියන එකවත් නෙවෙයි වෙන්න ඕනේ. අපි ඒක ගන්න ඕනේ. විශ්වාස භංගේ පරද්දන අය සමලිංගික ප්‍රවර්ධනයට කැමැති මිනිස්සු. අපි බලමු 159 කී දෙනෙක් ඉන්නවද ඉන්නවද කියලා. අපි අභියෝගය ඒගොල්ලන්ට දෙමු. හරි මොකද මේක මෙහෙම සෙල්ලමටවත් විහිළුවටවත් මේ සරලවත් ගත යුතු දෙයක් නෑ. මේක සරලව හිතලා කටයුතු කරන්න ඕන දෙයක් නෙවෙයි. ඇත්තම කිව්වොත් මේක මේ අපේ අනාගත පරපුර විනාශ කරන්න කරන වැඩපිළිවෙලක් නේ. අනිවාර්යෙන්ම. ඒකට අපි එරෙහි වෙන්න ඕන. ඒකට අපි සටන් කරලා ඕක පරද්ද ගන්න ඕන. ඕක හකුල ගන්න ඕන. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ම කිව්වනේ මේ රෙජිම් චේන්ජ් ප්‍රොජෙක්ට් වලට මේ ගණන් ඩොලර් විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ වියදම් කරලා තියෙනවා කියලා. ඒ ප්‍රොජෙක්ට් වල කෑලි වෙන්න පුළුවන්. දැන් ඒක දැන් ආපහු රිපීට් වෙගෙන යනවනේ. බලන්නකො දැන් මොකද්ද වෙන්නේ කියලා වෙනිසුලාව පැත්තේ ඊට පස්සේ ඉරානය ග්‍රීන්ලන්ඩ් ස්වීඩන් වල ඒක සල්ලි වලට ඉල්ලනවා. ඒ කියන්නේ money matters නේ. ඒක තමයි. ග්‍රීන්ලන්ඩ් කෑල්ල සල්ලි වලට ගන්න උනත් කැමති කියනවා. ඒතර මේකෙන් පේන්නේ දැන් ආසියාතික රටවල් ගත්තහමත් ඒගොල්ලන්ට ඕනේ වුණු විශේෂ ස්ථාන තියෙන රටවල් වලට තමයි මේ ඇඟිලි ඒ වගේම ඒක විනාශ කරන්න. ඒ වගේම පොඩක් විනාඩියක් දෙන්න. රටක අනාගත පරපුර හිතන්න බැරි මනස්ගත ඔළුවට වැටිච්ච මහා රස්තියාදුකාර පිරිසක් කරාම අර ව්‍යාපෘති මෙහෙවන අයට ඊටාම පහසු. ඒ වගේම දේ අපි දැන් ඇත්තට අපේ රටේ බිහි වුණේ ඒ වගේම අපි මේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තුතිවන්ත වෙන්න ඕන. පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් එළියට දැම්මේ. ඉතින් ඊළඟ රජයකදී මම හිතන්නේ මේ ආණ්ඩුව නම් වැඩි කල් දුවා ගන්න බෑ මේ යන විදියට. ඊළඟ රජයකදී ජනාධිපති කොමිසමක් පත් කළා
මේ රටේ වට සම්බන්ධුනේ කවුද? සල්ලි ගත්තේ කවුද? ඔව්. ඒ සියලු දෙනාම එළිදරව් කරලා රාජ්‍ය ද්‍රෝහිත්වයට කෙලින්ම නඩු පවරන්න ඕන. මරණ දඬුවම දෙන්න ඕන. පුළුවන්. මොකද මේකට රීසන් සම්බන්ධ කියන එකේ උපරිම දඬුවම මරණ දඬුවම. මේක ව්‍යාප්තියට සම්බන්ධ වෙච්ච රජයේ සේවකයෝ හිටියා. ඔව්. නෑ කියන්න බෑ. NGO කාර්යෝ ඉන්නවා. ඒතකොට රජයේ සේවකයෙකුට කිසිම අවස්ථාවක ඒ වගේ දේවල් සම්බන්ධ වෙන්න බෑ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් රටක් ගෙනියන්නේ රජයේ සේවකයෝ කියලා. ඔය කියන දූෂිත රජයේ සේවකයෝ හැමෝම නෙවෙයි මම කියන්නේ. ඔය දූෂිත රජයේ සේවකයෝ ටික මතක තියාගන්න ඕනේ. රටක් ගෙනියන්නේ ඒගොල්ලෝ නෙවෙයි. මහජන ඡන්දයෙන් පත් වෙච්ච පිරිසක්. මහජන නියෝජිත. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී කියලා. අනිවාර්යෙන්. එහෙම නැත්නම් ඒකාධිපතිවාදයක් තියෙනවනේ. යන්න පුළුවන්. එතකොට ඔබ කිව්වා වගේ ජනාධිපති කොමිසමක් හෝ යම්කිසි ආකාරයකට එවැනි තත්ත්වයක් ඇති කරලා අනාගතයේදී මේ පිළිබඳව හෙළිදරව් කරන්න ඕනේ. දැන් කවුරු හරි කියන්න පුළුවන්. මම දැක පහුගිය දවස්වල කියනවා මේ දැන් මිනිස්සු අහනවා කෝගොල්ලෝ හොරු අල්ලනවා කිව්වා, දඬුවම් දෙනවා කිව්වා, සල්ලි ගේනවා කිව්වා, හොරකම් කරපුවා ගන්නවා කිව්වා. ඒතර මම දැක්ක සමහර ඇමතිවරු කියනවා මේ අපිට මේ තියෙන නීති ප්‍රමාණවත් මදිලු. මාත්තුරුනේ නීති ප්‍රමාණවත් මදි නෑ. ඕන තරම් නීති තියෙනවා. 2005 2006 අවුරුදු වල තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ ඔතන ප්‍රධාන පනත් 3ක් සම්මත කරේ. හරි. ඒ නිසා නීති මදි කියලා කියන්න එපා. දණ්ඩ නීති සංග්‍රහය සුද්දාගේ කාලේ ඉඳලා තිබුණා. අනිවාර්යෙන්. එතකොට දූෂණ විරෝධී පනත ඉස්සෙල්ලාම අල්ලසා දූෂණ විරෝධී කොමිෂන් සභා පනත යටතේ ගෙනල්ලා දැන් අලුත් එකක් 2023 ගෙනල්ලා ඒක ගෙනාවෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්න කාලේ ඒවැයි ඒ වෙලාවේ පාර්ලිමේන්තුව තිබුණේ පොදු ජන පාර්ලිමේන්තුව ගෙනාවු පනත්. ගෙනාවු පනත්. ඒ අවශ්‍ය දේවල් ඔක්කොම කරලා තියෙනවා. එතන මේ නොහැකියාවට කියන්න එපා. නෑ මෙහෙමනේ උදේ බොරු ඇත්ත කරන්න නීති ලෝකේ කොහෙවත් නැහැ නේ. ඒක වෙන්නේ නැති කියනද? බොරු වැදගත්ම කාරණේ මම හිතන්නේ ඒක. ඔව් මහින්ද. මේ දැන් මේකෙදී අපි මේ මහජනතාව මේ තියෙන නිද්‍රාශීලී භාවය ගැන ඔබ මොකද කියන්නේ? ඒ කියන්නේ ඇත්තටම කොහෙන් කොහමද ඇත්තට මේක මෙහෙමයි ඔය පන්ති වල ඉන්න දරුවෝ ඉන්න අම්මලා තාත්තලා අපිට වැඩි බෙහෙවින් ලාභාලා අපිට වැඩි පයිසෙන් අඩු යං පේරන්ට්ස්ලානේ. දැන් මොකක්ද ඔබ කියන්නේ? නෑ මේක ඇත්තටම ඔයිට වැඩිය මේ ප්‍රශ්නේ බැරෑරුම් හිතන්න ඕනේ. ඒක පිළිබඳව ඇත්තට සංවාදශීලී විදියට ඉස්කෝලෙන් ඉස්කෝලේට විදුහලට ගිහිල්ලා හරි මේක දැනුවත් කිරීම කරන්න ඕනේ. මේ දේ මේ මහා විනාශයක් වෙන්නේ. මේ විනාශයට ඔයගොල්ලෝ දායක වෙන්න එපා. ඒ නිසා ඔබේ දරුවා බේර ගන්න ඕනේ කියන එක ජනතාව අතරට යන්න ඕනේ මේක. මෙහෙම නොගියොත් එන්නේ ඇත්තටම මේක මහා අපරාධයක්. අපි ඉන්න යුගයේ ඇත්තට ඔබ අපි නොදැකිය යුතු දේවල් නොදැකිය යුතු දේවල් මේ රටේ ස්ථාපිත කරන්න හදනවා. අනිවාර්යෙන්. හරිද? එතකොට ඒ දේවල් වල සාක්ෂිකාරයෝ හැටියට ඇසින්දුටු සාක්ෂිකාරයෝ හැටියට මේ යන්න අපි සූදානම් නැහැනේ. ඒකයි. හරි. ඉතින් මේක මම කියන්නේ ඒකයි විපක්ෂය හෝ මහජන සංවිධානෝ විසින් මේක මේ ගෙනල්ලා මිනිස්සුන්ට ඇවිල්ලා කියනකන් ඉන්න එපා. තමන් කුඩාවට සහභාගී වෙලා පාසලට ගිහිල්ලා මේ විරුද්ධ වෙන්න කතා කරලා දෙමාපියත් එක්ක දැන් මහා තියෙනවා මේ OBA නේද මොකක්ද කියන්නේ ආදිශාංග මේව කතා කරා. ඔව් ඒවා රැස් කරලා ඇත්තටම දැනුවත් පාරට බහින්න ඕනේ. දැනුවත් පාරට බහින්න ඕනේ. හේතුව මේකයි. මේ අධ්‍යාපනයේ වියදම් කරන්නේ බදු ගෙවන්නම් ගෙවන්න taxpayers money. එසා මිනිසුන්ට ඒක ගැන කතා කරන්න ඉතාම අයිතියක් තියෙනවා. අනිත් එක උදේ මේගොල්ලන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔච්චරම කරන්න උමනාද? කෝ භෞතික සම්පත් සංවර්ධනය. ඔව්. දැන් මේගොල්ලෝ ස්මාර්ට් එඩියුකේෂන් එකක් ගැන කතා කරනවා. තාම කොළඹ පාසල් වල දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් ස්මාර්ට් බෝඩ් ගන්න. දැන් මේ ජයජයවර්ධන ජනාධිපතිවරයා පෙළ පොත් දුන්නානේ. ඔව්. එයා දුන්නේ. ඊට පස්සේ කවුද මෙයා දුන්නා කවුද ප්‍රේමදාස් මහත්මයා දුන්නා මේ දිවාහාරේ. එතකොට මහින්ද රාජපක්ෂගේ මේ මහින්දෝදය විද්‍යාගාර හදලා තාක්ෂණය ඒවනේ ඕනේ. ඉතින් මහින්ද එතුමා හදපු විද්‍යාගාර වලින් තාක්ෂණය ඉගෙනගෙන මේගොල්ලන්ගේ බොරු වලට රැවටිලා තරුණ තරුණියෝ නාකි මයිනා කියලා එතුමාටම Facebook එකේ ගහන්න පටන් ගත්තානේ. ඔව් ඒකයි. ඒක මුල මතක නැහැ කම්පියුටරයක් ගමේ දැක්කේ එකෙන් කියලා. ඔය සමාජ විකෘති භාවය මේ අය ඇති කරේ. ඔව් එතකොට මිනිස්සුන්ට අපහාස කරන එක අධ්‍යාපනයේ පරමාර්ථත් එක්ක කොතෙක් දුරට ගැලපෙනවද කියන එක. හරි. එතකොට මිනිස්සු තැනකට ගිහිල්ලා හැසිරෙනවා නම් ඒ කොහොම වෙන්න ඕනේද අනිත් අධ්‍යාපන මට්ටම කියන්නේ ඡන්දේ කාලේ කියවනේ කෝලි කුට්ටු ගෙඩිය නැට්ටෙන් හැලෙන එක නවත්තන
මොකක්ද විද්‍යාඥයෙකුත් ජාතික ජන බලවේග ඉන්නවා කියලා. ඉතින් මේවට තහුණානේ මේ රටේ මිනිස්සු. අන්න ඒක. අර ඇඳුම් අඳින හැබැයි ඒ වුණාට දැන් මිනිස්සුන්ට අපිට කියන්න ඕන මේ අවස්ථාවේ බුද්ධිමත් වෙන්න. මොකද තමන්ගේ දරුවව ආරක්ෂා කරගන්න මේ වෙලාවේ කරන්න ඕන දේ එකම දේ පාරට බහැලා මේකට විරෝධය පාලා මේක අකුල ගන්න යන එක තමයි. නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න ඕනේ. එහෙම නැතුව මේ අර මේ ලෝකේ දෙයක් නොතේරෙන කාන්තාව පිරිසක් අරගෙන ගිහිල්ලා ඒකට ඔය කොට්ටච්චිලා වගේ අය ගිහිල්ලා උගන්ඩාවේ සල්ලි ටික ගෙනාවත් දන්නේ තාම. ඒ ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ තියෙන විවිධ NGO බකමූණා එතකොට දාබිදු ඔක්කොම අරහා ඇවිල්ලා මේ පිටරටවල වලින් සල්ලි ගන්න ව්‍යාපෘති මේවා. මේ රටේ මහ ජනතාව පව්. හරි. මොකද හේතුව මේ මහජනතාව ඔය Facebook එකේ අර මේ දානවා මම දැකලා තියෙනවා ආණ්ඩුවට විරුද්ධව සමහර කතා කරාම අමුතිත්ත කුණුහරුපෙන් බණින තැනකට ඒ අර නෝබිලා සෙට් එක. හැබැයි ඒ අතරතුරේදී ඒක රැල්ලට ගිහිල්ලා මිනිස්සු තව ඒකට සම්බන්ධ නැති මිනිස්සුත් ඒ වගේ කරන්න බෑ. දැන් බොහොම අඩුයි උදේ නේද? අපි මේ මිනිස්සුන්ව දැකලා මේ දේශපාලන වැඩවලට සම්බන්ධ වෙලා ඉඳලා මේ ව්‍යාපෘති පිළිබඳව හදාarලා අපි මේ මිනිස්සු ගැන දන්නවා. මේ මිනිස්සු අමු තක්කඩි වැඩ කරන. ඔව් අපි ඡන්ද වෙලා කිව්වනේ. අපි මුලින් ඇත්තට මේ සිදුවීම් කිව්වා. අපි තුන්දෙනාම. මේ පුරේ පැත්තේ මාතර තැනම ගිහිල්ලා අපි කිව්වා මේ අන්තර්ජාලයේත් කිව්වා රූපවාහිනී මාධ්‍යෙත් කිව්වා අපි කරන්න ඕනේ දේ ඇත්තට කළා ඒ වෙලාවේ. වීඩියෝ අපි දිනපතා අපි වීඩියෝ කරලා කිව්වා. මේක කවදාවත් මේක ඔබට ආරාධනා කරනවා අපි සමාජ මාධ්‍ය පරිශීලනය කරලා බලන්න කරලා අපි දාලා තියෙන ඒවා පිළිබඳව. මොකද රටක් කියලා කියන්නේ එක තැන තියෙන දෙයක් නෙවෙයි. ඒ රටේ ජනගහනය අපි දන්නවා ඉස්සරහට වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙනකොට අලුත් ළමයි බිහි වෙනවා, අලුත් ළමයි උපදිනවා. එතකොට අපි සෞඛ්‍ය නිරෝගී දරුවෙක් සඳහා අධ්‍යාපනය උගත් දරුවෙක් සඳහා කියන දෙකම අපි මහ ජනතාවගේ බදු මුදල් වලින් වියදම් කරනවා. අනිවාර්යයෙන්. එතකොට අම්මලාගෙන් අපි අහනවා ඔබේ දරුවා සමලිංගිකයෙක් වෙනවට තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අඳුන්වලා දෙනවා වෙනුවට බොයිෆ්‍රෙන්ඩ් අඳුරලා දෙන තැනකට ආවොත් ඔබ එදාට මොකද කියන්නේ? ඔබ ඒකට කැමතිද? අනිවාර්යයෙන්. එහෙම තැනකට මේ ගේන්න හදන්නේ. එහෙම තැනකට මේ ගේන්න හදන්නේ. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් මේකේ කාර්යය. දැන් මේකට තව දෙයක් කියන්න ඕන. සමහර ඔබේ ගෙදර තියෙනවා ගෙවලා පාවිච්චි කරන එක එක රූපවාහිනී වැඩසටහන්. මම නම් කියන්නේ මේ ගෙවලා ගන්න රූපවාහිනී channel වල සමහර ඒවායේ තියෙනවා චිත්‍රපට සහ කොටස් වශයෙන් පළ වෙන එපිසෝඩ් වශයෙන් යන සීසන් වශයෙන් යන වැඩසටහන්. මේවායේ භාගයට භාගයක් ඔය කියන සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන චිත්‍රපටි සහ වැඩසටහන් තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් ගේ ඇතුළෙත් මායя ඉන්නවා. ඔබ මේ පිළිබඳව සැලකිල්ලක් දක්වන්න ඒක ඔබට නොදැනෙන විදිහට තමයි කරලා තියෙන්නේ. ඉතින් මේවා හොඳට බැලුවාම මොලේ ඇතුව බැලුවොත් ඔබට පේයි ඔය කියන රූපවාහිනී වැඩසටහන් වල pay TV channel වල තියෙන සමහර තියෙන චිත්‍රපටවල තියෙන විකෘතිභාවය මේ විකෘතිභාවය ඒ වගේම දැන් උදේ අපි මත අවසන් වශයෙන් මෙරටේ ජනතාවට කියන්න හැමදාම කියවනේ මේක අවසන් අවස්ථාව කියලා. ඔන්න අවසන් අවස්ථාවට මෙදා ගියා තමයි. ඒ හින්දා අපි ඒ අවවාදෙත් ඔබට දෙන්න කැමතියි. අපි බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුව මේ කියන විකෘති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යෙන් අකුලාගත යුතුයි. අනිවාර්යෙන් ඉල්ලාස් කරගත යුතුයි. පොත් ගහපු අය කොළ කඩලා ආපහු ළමයින්ට දෙන ආණ්ඩුවක් විලි ලැජ්ජයි. පොතේ කොළ කඩලා පොතක් කියන්නේ මොකද්ද? ලෝක ඉතිහාසය. ළමයි ඉස්සර අපිට මතකයි අපිට පාසලේ අපේ අභ්‍යාස පොතක එක්සයිස් පොතක කොලයක් කැඩුවත් අපිට ඒකට තරවටු කරනවා. අනිවාර්යයෙන්. පොත් වලට වඳිනවා අපි. ඉතින් ඒ නිසා මේ ටෙක්ස්ට් බුක් එකක පෙළ පොතක කොළ කඩලා දරුවන්ට දෙන්න තරම් අමන අධ්‍යාපන ඇමතිවරියක් සහ ආණ්ඩුවේ නායකයෝ ඉන්නවා. ලැජ්ජාවක් තියෙනවනේ ඉල්ලාස් වෙනවා. අඩුම ගානේ අධ්‍යාපන ඇමතිකමෙන්වත් ඉල්ලාස් වෙනවා. මොකද ජාතික අධ්‍යාපන ආයතනය හැදුවේ ඒ කාලේ ඊටාම බැරෑරුම් කාර්යයක් ඉටු කරන්න. විද්‍යාපීඨයක හැදුවේ ඒ හිටපු ආණ්ඩු. ඊටාම බැරෑරුම් කාර්යයක් කරන ගුරුවරුන් පුහුණු කරන්න. මේගොල්ලෝ 70 අවුරුද්දක් මොනවද කරේ කියලා. මේගොල්ලෝ 70 අවුරුද්දක් ඒ කාලේ කරපු සේවය තමයි මහාචාර්යවරු. මෙතන ප්‍රශ්නේ මේකයි. හරි. මෙතන ප්‍රශ්නේ මේකයි.
70 අවුරුද්දක් ගොඩක් දේවල් වුණා. මේගොල්ලෝ එකකවත් ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. මේගොල්ලෝ කැලේ පැන්නා. නෑ ඉතින් අනිත් මේගොල්ලෝ මිනිස්සුන්ට කැලේ පැනලා කරේ ගන්න දුන්නේ උදේ නැහැ. මහාචාර්ය ඊට පස්සේ අහනවා ඔයගොල්ලෝ මහාචාර්යවරුන්ට වෙඩි තියලා මැරුවා. උපකුලපතිවරු. උපකුලපතිවරු මැරුවා. ගුරුවරු විද්‍යාපීඨ විදුහල්පතිවරු ගිනි තිබ්බා. විද්‍යාපති මැරුවා. ගුරුවරු මැරුවා. ඔව්. ඒව තමයි මේගොල්ලන්ගේ ට්‍රැක් රෙකෝඩ්. ඒකල අහනවා 70 වසරක් මොකද්ද කරේ කියලා. ඒගොල්ලෝ ඉගෙන ගත්තේ නැති වුණාට අපි ඉතින් මේ අපි තුන් දෙනා මේ නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත මිනිස්සුනේ. අනිවාර්යයෙන්ම. ඉතින් අපි මේ ඉගෙනගෙන තියෙන්නේ. අපි මේ සමාජයේ යම් කිසි තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අම්මේ තාත්තේ ඔබෙන් ඉල්ලා හිටින්නේ මේ පිළිබඳව විමසිලිමත් වන්න, කතිකාවක් ඇති කරන්න, අවශ්‍ය පාර්ශ්වයන් සමග සම්බන්ධ වෙලා මේට විරෝධය පාන්න මේක ඉල්ලාස් කර ගන්න අතුරු. එහෙනම් බොහොම ස්තුතියි අද වැඩසටහන දැනුවත්. ආයිබෝවන්. ආයිබෝවන්.